ආයිබෝවන් හිතපුරා ගතපුරා ආයිබෝවට කියන්න පුළුවන් සුන්දර නිදහස් ස්ථානයක තමයි අද මම ඉන්නේ. අපේ මේ පුංචි රටේ සුන්දර ස්ථාන හොයාගෙන යන ජර්නි එකේ තවත් එක් නවාතැනකටයි අපි යන්න හදන්නේ. ඉතින් මම අද ඔයාලව එක් කියන්නේ කිතුල්ගලට. කිතුල්ගල කියන්නේ ඉතින් නිකම් වතුර පාරක් නෙවෙයි. කිතුල්ගල සැඟවුණු සුන්දර රහස් නොදකපු ලස්සන තැන් සහ එහි ගැමි ජීවිතය ගලා යන ආකාරයයි අද අපි හොයන්න යන්නේ. ඉතින් මේ සුන්දර වීඩියෝ එකේ අවසානයේ වෙනකන් ඉන්න අවසානයේ වෙනකන් හිටියොත් ඔයාට මේ කිතුල්ගලට එන්න පුළුවන් මාර්ගය හරියටම දැනගන්නත් පුළුවන්. අපේ බෝට්ටු වෙනවා. Nè mọi người làm này mami nó හරි ඉතින් මම ටිකක් දුර ආවා ගමනේ මම ඉන්නේ හරියටම V ඔය ළඟ මම ආවේ පරුස්සැල්ලෙන් හැරිලා බුලත් කොහොප පිටියට ඇවිල්ලා බුලත් කොහොප්ටියෙන් පරුස්සැල්ලට හැරිලා එතනින් තමයි ආවේ දැන් මම ඉන්නේ හරියටම V ඔය මෙතන ඉඳලා මට මැප් එකේ පෙන්වන විදියට තව කිලෝමීටර 21ක් තියෙනවා. ඉතින් මේ ගමනේ දිගටම ඉන්න මං පාර හරියටම නිවැරදිව කියනවා. එහෙනම් ඉතින් අපි යමු. හරි ඉතින් මම කිතුල්ගලට ඇවිල්ලා ඉන්නේ. කිතුල්ගලට ආපු ගමන්ම මෙන්න මෙතනින් දකුණට පාරක් දාලා තියෙනවා මාකන්දාව රක්ෂිතයට කියලා. ඔය ඔතෙන්ට ගිහුවම අපිට සුන්දර දියැලක් ඒ වගේම දියනානව නම් දියනාණ්ඩ වගේ දේවල් වලට ඇඩ්වෙන්චර් ඇක්ටිවිටිස් ගොඩක් කරගන්න පුළුවන් මේ මෙතනින් ඇතුළට ගියොත්. ඉතින් මම මෙන්න මෙතන පාකින් තියෙනවා එන වාහන වලට. අතනින් අර මාකන්දාව රක්ෂිතයට කියලා තිබ්බ තැනින් ටිකක් දකුණට දාලා ඇත්ති. එතනම පාකින් තියෙන වාහන වලට. ඉතින් මෙන්න මේ වගේ පොඩි පාරක ගියපුවාම අපිට කැලණි ගඟට යන්න පුළුවන්. මාකන්දාව රක්ෂිතයට යනවා නම් මෙන්න මේ පාර දිගේ ගිහිල්ලා කැලණි ගඟේ ගිහිල්ලා ඔරුවකින් තමයි යන්න තියෙන්නේ. යමු එහෙනම් අපි ඉදිරියට. අපි මේ බලන්න යන්නේ මකුළු ඇල්ල කියලා සුන්දර දිය ඇල්ලක්. මේ දවස් ටික වුණාන් ටිකක් වහිනවා වගේ පොඩි වර්ෂාවක් යනවා පොදයක් එනවා. අපි ඒත් ඉතින් සුන්දරත්වය බලලා එමු. ඇවිල්ලා තියෙනවා. එතකොට අර ඔරු වෙනකන් ඉන්න ඕනද අපි? හරි හරි. ඇතුලේ මේ මකුළු ඇල්ල කියලා එකක් තියෙනවා කිව්වා මට අතන 100. ආයෙ මොනවද තියෙන්නේ? එච්චරයි තියෙන්නේ. ඔව්. ඒ දුර යන්නේ. හරි හරි හරි. මකුළු ඇල්ල? ඒකට ආර යනවා නේ. හරි හරි. ඒ කුරුල්ලෝ එහෙමත් ඉන්නවා කියව නේ. කන්දා කුරුල්ලෝ. අද නේද? ඒක තමයි. මේ දවස් ටිකේ වැස්ස නේද දිගටම? මේ අර මේ වන්දර යොදවල් වලට ගෙවල් වල දාලා දැන්. ඒ ගහ කතා ගන්න බැරි. අනන ප්‍රඥය. හරි විතරනේ. එක ගමන් වාරයකට කීයක් විතර ගන්නවද? ඒ කියන්නේ ඔව් ඒ වගේ ගන්න නේ. එතකොට මේ ගමට එන්න මේ ආච්චි නැද්ද පාරක්? ඇත්තයි නේද? ඒකින්ද මේ ඔරුවෙම යනවා නේද? විනාඩි 10යි. හරි හරි. එතකොට මේ ගම මොකද්ද? පරවල දැන්න නේ. හරි මෙන්න මෙහෙම ඉතින් අපිට ගඟ තරණය කරගෙන යන්න තියෙනවා. ඈ? කෙරවලට වෙනව නේද?
ඔරුව එන්නේ මෙතෙන්ද තාච්චි අතෙන්ද? අතෙන්ද නේ? වා? වතුර නේද? මෙන්න මෙහෙම ඉතින් අපිට මකුළු වැල්ල බලන්න යන්න තියෙන ගමන. ඔන්න ඉතින් අපි යන්නයි හදන්නේ. අයියේ මේ කැලණිකගමයි නේද මේ පැත්තටත් එන්නේ? ඈ? මේ ලියන් ඔය මේ යන්නේ කැලණිකග නේ? හරි හරි. එතනින් එන්නේ ලියන් ඔය මේ දිගටම යන්නේ කැලණිකග. මම බුලත් කොවිඩි. ඔව් මම මේ දියැලට පොඩ්ඩක් බලන්න මකුළු වැල්ලට. ඉතින් එකපාරක් ආව නාන්න. මෙතනින් නාලා ගියා. එතකොට අර එහෙම මෙතන දෙන්නෙක් හිටියා මේ මම හිතන්නේ පොලිසියෙන් එහෙම. බලනවා අපි නානවා එහෙම. තාම ඉන්නවද? අර එස් එක උඩදී. හරි හරි. මේ යන්නේ ඈ? මේ යන්නේ බක්කල එතකොට මේ ආච්චි මේ පාලමක් නැද්ද එන්න? තියෙනවද වරේ හයි? එහෙන් තියෙනවා සංගිලි පාලම නේ. ඔව්. දැන් කියන්නේ පාලම. ඒකද. ඒක යන්න පුළුවන් නේද? අයි අපි ගිහින් කියන්නේ. අපි ගිහින් කියන්නේ මේකෙන් විතරයි. එහෙ ගිහිල්ලා නෑ. සම්කාලෙන් ගිහින් නෑ නෑ. අපි මේ පැත්තේ පිටි ජර්මනිකට ගිහින් යනවා නේද? මෙහෙ වෙන්නේ නෑ. මෙහෙ නෑ නේද? ඒක වන්ද තියර ආයෙමත් කවන්නේ මෙහෙන් යමු කියලා. එන්ජින් බක්කොට අපි ආගේ මුළු පිටේ ගිහලා. ඔව්. යටියන්ට මාකණ්ඩාව රක්ෂිතේ නේද? ඔව්. මාකණ්ඩාවෙන් එහා පැත්ත පල්ලිපාල. පල්ලිපාල. ඒ පැත්තෙන් ගිහින් ඔයාලට යන්න පුළුවන්. මම මේ වාහනේ ආවේ වාහනේ අතන දාලා ආවේ පාකින් වල. එතෙන්ද වෙන්නේ. ඔව්. හරි ඉතින් මේ මකුළු වැල්ලේ සුන්දරත්වය විඳිනවා නම් මෙන්න මේ වගේ රුපියල් 75ක පුංචි ටිකට් එකක් ගන්න ඕනි. ඒ 75ට සරණ විදිහට මේ කාර්ය මණ්ඩලය විසින් වනජීවියක විසින් තමයි මේක නඩත්තු වෙන්නේ. අවශ්‍ය පහසුකම් අපිට සලසලා තියෙනවා. පොස්ට් රූම් තියෙනවා. ඉඳ ගන්න නම් ගිපන් හරිනවා නම් ඒ වගේ පහසුකම් සලසලා තියෙනවා. එහෙනම් අපි යමු මකුළු වැල්ල බලන්න. මම මකුළු වැල්ලට යනකම් මේ පඩි ටික තියෙනවා. මේ පඩි ටිකේ නැගගෙන මකුළු වැල්ලට යන්න තියෙන්නේ. මේක හදලා තියෙන්නේ. මේ ළඟදීද හැදුවේ? ළඟදී හැදුවේ.
ඔව් නේද? ඔය අර පැත්තේ මඩවලට නෙවෙයි. දැනුම්දේ පැත්තෙන් ආවොත් ඒක දිනන ලස්සන ලක්කාව. දරණීකල පැත්තද? ඒත් ගතිනේ අපේ මඩවල පැත්තට එන්නේ. ඔව්. මඩවල ඇල්ල කියලා නම් අපේ දේවාලේ දින මේ වගේ නෙමෙයි මෙහෙම බලපුවම උදේ ඉඳන්ම සම්පූර්ණ කල. කල. ඒකේ පාරම දාලා කියනවා පාරමෙන් මේ ගෙදර තමයි අපි යන්නේ. හරි. බස් එකේ නේද ළඟටම. හඳු වැත්තේ නැත්තේ දින්නේ ඇල්ල කරන්නේ. හරි. ඒ මේ දරණීකල පැත්තට වෙන්න නේද? මෙහෙන් යන්න බෑ කියන්නේ දුරයි. දරණීකලට පයින් යන්න ඕනේ පිටින් ගිහිල්ලා. ඔව්. ඔයාට ගිහින් එනකොට දැන් ඉතින් ආයෙ ගිහින් මඩවල පැත්තට ගිහිල්ලා බයිසිකලේ හරි තිබුණානේ යන්න තිබ්බ නේද? ඔව්. අන්තිම බයිසිකලේ දුරයි. ඔව් මං එහා පැත්තට ආලා. නැත්තම් ඔයාට ඒ පාරෙන් ගිහින් සම්මුල චෝට්ටියට යන්න හරි දෙයි. එහෙන් ගිහිල්ලත් ලේසි නේද? ඔව් ආයෙ වෙලාවක දැන් පාර හරි දන්නවනේ. ආයෙ එද්දි මේ දරණීකලින් එල්ලනේ. දරණීකලින් නూరు පාර කියලා ගහලා තියෙනවා. මඩවල බස් එකේ යවනම් හරියට හරි පුතේ. මඩවලනේ. මේකේ තියෙනවා මඩවල කියලා. ආහා. ඔව් මඩවල බස් එකේ ඇවිදලා එතන බස් එක නතර කරන තැන තියෙනවා. හරි හරි. පස්සේ දේවාලේ ගාව. එතනින් නතර කරම මේ කොන්ක්‍රීට් පාර දෙන ඒ පාර දිගේ ආවම ඇල්ලට එතෙන්නේ. ආහා. ඒක බලලා ආපහු යන්න පුළුවන්. ඒ යන්න. මගේ අරින්න හරියන්නේ නෑ මොකද. ඔව් නේද? මේ ටිකක් මේ වගේම හදයි. හදයි නේද? හදයි තමයි. ඔව්. දැන් දිගටම කට්ටිය එද්දි මේ වගේ ඉතින් නඩත්තු කරන එක හොඳයි. එනවා නේද? ඔව් නේද? මෙතනින් කොහෙද දාච්චි? පාල්ලේ පාරනේ. මේ උඩ ගමකටද? ආහා. ඔව්. මේ කිතුල් ගල මේ ඉතින් කිතුල් තියෙන හින්දාද මේ නම හැදලා තියෙන්නේ? ඉස්සර කිතුල් වලින් තියෙන්න ඇති එක එක නිෂ්පාදන නේද? ඔව් නේද? කිතුල් වලින්මයි නේද? ඔව්. කිතුල් ලිය නේද? හා. ඔව්. අයියයි. අපිට දැන් සාමාන්‍යයෙන් අපි මකුළු වලට ආපු වටන ඉදුර විතර හරි හරි. වලින් නම් එළියට යන්න දිනවා. මකුළු එල්ලලා එළියට යන්න දෙනවා ආයේ. අම්මා. එයා වදිනේ තමයි එළියට යන්නේ. ඒක තමයි වනාන්තරයේ ඉදුර. හරි හරි. හැම ගහක් වගේම තියෙනවා. මොකද්ද? එතෙන් එහා මුකුත් බලන්න නැද්ද? හරි. ආහා. මොකද්ද? මෙහෙ යන්න පුළුවන් නේද? දැන් මේ ආවානේ. ආ. ඕනනවා මන්දියට. හරි. ඔව්. ඔන්නට හැරුණා. ඒක මේ පාර හම්බෙන්නේ.
දොර කාලයක් කියනවා නම් බල්ලහල ගලේ කියලා ලස්සනට බලන්නේ. ආ. ඔය ඇල්ලේ සද්දෙද? ඔව්. දෙනවා කෝල් එකක් දීලා එන්න කිව්වා. ආ. ඔව් නේද? ඉතින් මකුළු වැල්ල කියලා ගන්න. මකුළු වැල්ල තියෙනවානේ. මකුළු වැල්ල කියලා මෙන්න මෙහෙම පොඩි ඊතලයක් ගහලා පල්ලට තියෙනවා. මේ පරිසරයේ ජෛව විවිධත්වය නම් මාරම වෙනස්. හැම ගහක් වගේම තියෙනවා. විතර මාර නිදසක් දෙන්නේ. මෙතන තියෙනවා ගල් කරඬ ශාකයේ ජෛව විවිධත්වයේ අතින් පිරිපුන්ම රක්ෂිතයක් කිව්වම මම නිවැරදි. මාරම ලස්සනයි. අපි යමු. මාරම ලස්සන පරිසරයක තමයි ඉතින් මට යන්න වෙලා තියෙන්නේ. සහ අඳුරු බව අතින් නම් 100%ක් අඳුරුයි මේ. මේ කැමරා එකේ පොඩ්ඩක් එළිය හින්දා තමයි මාව පේන්නේ. නැත්තම් මේ හරිය නිකන් හවස 6ට 7ට වගේ තියෙන අඳුරක් තියෙනවා මේ පරිසරේ. බලමු පල්ලට ගිහිල්ලා. යා. මෙන්න මේ වගේ ඉතින් ගිමන් හරින්න ස්ථානත් හදලා තියෙනවා. හරි. මේ මාකන්දාව රක්ෂිතයේ තින් ජෛව විවිධත්වයෙන් පිරිපුන් රක්ෂිතයක්. කුරුල්ලන් සඳහා අභය භූමියක් බවටත් මේක තියෙනවා. ඒ වගේම වඳ වීගෙන යන ශ්‍රී ලංකාවෙන් දැනට වඳ වීගෙන යන ශාක බොහෝ ප්‍රමාණයකුත් මේකේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සුරකින්න ඕනි අපි. මේ වගේ තැනකට ආවොත් අනිවාර්යෙන් ටොපි කොලයක්වත් සමන් හැගෙන එන කිසිම දෙයක්වත් දාලා යන්න එපා. ඉතින් ඒක තමයි මම ඉල්ලන එකම දේ. හරියම්. මකුළු වැල්ලේ විශාලතම ඇල්ල ළඟට මම ඇවිල්ලා ඉන්නේ. කලින් කිව්වා වගේම මකුළු වැල්ල දියැලි 10ක් විදියට වැටෙන්නේ. මෙතන එක දියැලක් වැටෙනවා. මගේ දකුණු අත පැත්තෙන් තව දියැලක් වැටෙනවා. හරිම සුන්දරයි. ඉතින් තරමක් උස නෑ මේ දියැලි. පොඩියට තමයි වැටෙන්නේ. මාරම සුන්දරයි. ඉතින් ගෙදර කට්ටියත් එක්ක එන්න පුළුවන් ලස්සන දියැලක් තමයි මේ කිතුල්ගල තියෙන මකුළු වැල්ල.
අපිට සුන්දර මකුළු වැල්ලත් බලලා ඉතින් අපි යන ගමන් ඉන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි මෙතනින්. සතුටු වුණා නම් ඔයා එන්ජොයි කරා නම් සහ ඔයා අලුත් දෙයක් සහ මොනවා හරි දැනගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. වීඩියෝ එක share කරලා channel එක share කරලා ඉතින් අපිට support එකක් දෙන්න කියලා මතක් කරන ගමින් අදට සමුගන්නවා. ආයෙ අලුත් වීඩියෝයක් ගෙනේ බලාපොරොත්තු වෙන්න. ඉතින් මගේ විවාහාරේ මම සූදානම් කරගන්න හදන්නේ. මෙතන මාකන්දාව ගමේම තියෙනවා මෙන්න මේ වගේ කඩයක්. මම මේකෙන් ඉතින් අද විවාහාරයත් තරම් මගේ ගමන අවසන් කරනවා. මට කන්න තියෙනවා රොටියක් සමග තුණු මිරිසක්. සුන්දර ස්ථානයක. මේ කඩේ තියෙන්නේ ඉතින් මකුල් ඇල්ල බලන්න එන මාර්ගයේම දකුණු අත පැත්තට වම් අත පැත්තට තියෙන්නේ. හොයා ගන්න හරිම ලේසි. මම මිරිස් තියනවා.